අපි අද බලමු අතු ගෝවා ගමේ විදිහට රසට හදාගන්නේ කොහොමද කියලා. අපි අතු ගෝවා තෝරගන්නකොට මේ වගේ ලපටි අතු ගෝවා තෝරගන්න ඕනේ. මෝරපු ඒවා ගන්න එපා. දැන් මේ විදිහට කඩා ගන්න. දෙතුන් පාරක් සෝදලා ලුණු ටිකකුත් දාලා සෝද ගන්න. අපි මැල්ලුම හදාගන්න මේ කොටසත් ගන්නවා. මුලින්ම අපි නැටි ටික මේ විදිහට තලා ගන්න ඕනේ. තලාගෙන මේ විදිහට හීනියට ලියා ගන්න. දැන් සුදු ලුණු බික් ටික තලා ගන්න. මම පොත්තත් එක්කමයි තලා ගන්නේ. පුංචි බී ලුණු ගෙඩියකුත් මේ විදිහට ලියා ගමු. මිරිස් කරල් ටික මේ විදිහට පුංචියට කඩා ගන්න. දැන් මං හට්ටියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. ඉස්සෙල්ලාම මම සුදු ලුණු ටික දා ගන්නවා. සුදු ලුණු ටික බැදීගෙන එනකොට මිරිස් ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ බී ලුණු ටිකත් එකතු කරගන්න. හොඳට ටෙම්පරාදු කරගන්න. දැන් මං රසායන ලුණු ටිකක් එකතු කරගන්නවා. හොඳට බෙදුනට පස්සේ අපිට පුළුවන් සුදු ලුණු වල පොතු ටික හිමීට අයින් කරගන්න. දැන් අපි හීනියට ලියාගත්ත අතු ගෝවා ටික එකතු කරගමු. හොඳට කලවම් කරගන්න. මන් තව ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මං හට්ටිය වහලා විනාඩියක් විතර තැම්බෙන්න තියෙනවා. විනාඩියකට පස්සේ ඇරලා මැල්ලුම් ටික පොඩක් කලවම් කරගෙන ආපහු විනාඩියක් වහලා තියන්න. ගොඩක් වෙලා වහලා තියන්න එපා. එතකොට කොළවල තියෙන ලස්සන පාට නැති වෙලා යනවා. දැන් හොඳ ගානට තැම්බිලා තියෙන්නේ. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. මම දැන් වෙන හට්ටියකට මැල්ලුම් ටික අයින් කරගන්නවා. මොකද රස්නේ වැඩි නිසා මැල්ලුම් වල පාට වෙනස් වෙන්න පුළුවන්. මේ අතු ගෝවා මැල්ලුම හරිම රසයි. ඔයාලත් හදලා රස බලන්න.